අද මම මේ අලුත් වීඩියෝ එකක් පටන් ගන්නවා ගමට නමක් හැදිච්ච හැටි. මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැති වගේ තමන්ගේ ගමට නම හැදිච්ච හැටි. ඒ වුණාට මම දන්නවා ඔයාලගේ ගමට නම හැදිච්ච හැටි. ගොඩාක් පුස්කොළ පොත් කියවලා මේ ජනවහර ජන ඉතිහාසය සම්බන්ධයෙන් ගොඩාක් දැනුමක් තියෙන විද්වතුන් සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ අනුව තමයි මම මේ කතාව කියන්නේ කියලා ඔයාලා හිතයි. නමුත් එහෙම නෙමෙයි. ඇත්තම මේක මේ හුදෙක් විනෝදාස්වාදය සඳහා මම හිතන විදිහ සහ මම ඔයාලා හිතන්නේ නැති දෙයක් හිතලා මේ ගමට නමක් හැදිච්ච හැටි කියනවා. මේක කොයිතරම් දුරට ඔබලාට සමීප වේද කියලා මට කියන්න අමාරුයි. නමුත් මේක මේ පාසල් යන ළමු ගමට නමක් හැදිච්ච හැටි කියලා ගත්තොත් ඒක වැරදි. නමුත් මේක හුදෙක් මගේ නිර්මාණයක්. ඒක මුලින්ම කියන්න ඕන. මේක මම කරන්නේ අන්දරේ සහ රජ්ජුරුවෝ. අන්දරේ සහ රජ්ජුරුවෝ අතර සිදු වුණු යම් යම් සංවාද ඇසුරින් තමයි මේක නිර්මාණය කරලා කියන්නේ. විවේචන තියෙන්න පුළුවන්. නමුත් දක්ෂයට ඉදිරිපත් වෙන්නත් පුළුවන් යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න. මම පළවෙනියෙන්ම අපි කොළඹ හැදිච්ච හැටි, කොළඹ කියන නම හැදිච්ච හැටි අද මම ඔයාලට කියනවා. කොළඹ හැදුනේ කොහොමද කියලා. මේකේ ඇත්තටම ඉතිහාස කතාවක්. කොළඹ හැදුන හැටි, කොළඹ කියන නම ගමේ නම හැදුන හැටි රජුරවන්ට හිටිය අන්දරේ හිටියා අන්තපුර